හරි මචං මේකයි ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එකේ නම තමයි Soul Labs. X එකේ ඉතින් මේ golden verify එක තියෙනවා කියන්නේ ඉතින් ආයෙ එකට කතා කරන්න දෙයක් නෑ. ඒක අනිවාර්යෙන් ෂුවර් ඇන් ෂොට් එක. මේක හරියට කරගත්තොත් ඔයාලට $1000කට වඩා ගලවන්න පුළුවන්. හරියට කරොත් මේක දැන් ඇවිල්ලා ලිස්ට් එකක් දවස් 2යි 3යි. මේ ඉතින් දැම්ම පටන් ගත්තොත් ඔයාලට ඇත්තටම හොඳ ගාණක් ගලව ගන්න පුළුවන්. මේ දවස්වල ඉතින් අතේ සල්ලිත් නැතිලා සල්ලි ඉතින් කොච්චරක් මොකක්ද හරියන්නේ නෑනේ. මේවා වැඩක් කරලා ඉතින් කීයක් හරි හොයාගන්න පුළුවන්. අපි ඉතින් වැඩේ පටන් ගමු. මේ පටන් ගන්න මේක. හරි මචං මේ අපි මුලින්ම කරගන්න තියෙන්නේ මේ ක්වෙස්ට් තියෙන්නේ. ඒකට මුලින්ම ගිහලා ස්පෙෂල් ක්වෙස්ට් එකට ගිහිල්ලා ඒක අපිට එනවා මචං Google ෆෝම් එකක්. ඒක උඹේ විස්තර ටික සේරම දීලා ෆිල් කරගන්න තමයි තියෙන්නේ. ඒක ෆිල් කරලා සබ්මිට් දියන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මචං මේ පළවෙනි ක්වෙස්ට් එකට ගිහිල්ලා ඒක තියෙන්නේ අපේ සෝෂල් මීඩියා account එක ඒකට කනෙක්ට් කරලා ඊට පස්සේ යාළගේ තියෙන pages ටික follow කරන්න විතරයි. ඒ විදිහට Twitter එක තියෙනවා ඊට පස්සේ මචං Discord තියෙනවා Telegram තියෙනවා ඒ ටික ඒ විදිහට කරගන්න මචං. එතන මේ ක්වෙස්ට් එක ඉවරයි. ඒක මචං මේ විදිහට ඔක්කොම ක්වෙස්ට් එක කම්ප්ලීට් කරගන්න ඕනේ මචං. එතනින් ඒක ඉවරයි. ඊට පස්සේ අපි දෙවෙනි ක්වෙස්ට් එකට යමු. දෙවෙනි ක්වෙස්ට් එකේ මචං පළවෙනි ටාස්ක් එක විදිහට අපිට කරන්න තියෙන්නේ testnet faucet climb කරගන්න එක මචං. මෙතන තියෙනවා මචං faucet climb කියලා බටන් එකක්. ඒක එබුවට පස්සේ auto climb වෙනවා. climb වෙන මචං විනාඩි 10ක් 15ක් යනවා. එතන ඉතින් පොඩ්ඩක් ඉවසන්න වෙනවා. සමහර testnet එක ඉතින් පොඩ්ඩක් වෙලා යනවා. ඊට පස්සේ මචං දෙවෙනි ටාස්ක් එකට මචං supply කියලා තියෙන එක ඔබලා ඊට පස්සේ මේ avalanche කියලා තියෙන එක ඔබන්න. ඊට පස්සේ මේ මම ටයිප් කරනවා වගේ මෙතන පොඩි සංඛ්‍යාවක් ටයිප් කරගන්න තියෙන්නේ. මම ටයිප් කරන ටයිප් එකක් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ මෙතන මේ සප්ලයි කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලගේ MetaMask එකට මචං මැසේජ් එකක් කන්ෆර්ම් කරන්න. ඒක කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ චුට්ටක් කරලා ඒකෙන්න. ඒක ආවට පස්සේ කන්ෆර්ම් දීලා මෙතන ඊට පස්සේ ඔයාලට පෙන්නයි ඒක කන්ෆර්ම් කරා කියලා. ඊට පස්සේ තුන්වෙනි ටාස්ක් එකට ඔයාලට ඒ ටිකම කරගන්න තියෙන්නේ. coin එක නම් බලලා ඒ ටිකම කරගන්න. දැන් අපි යන් හතරවෙනි ටාස්ක් එකට. ඒක මචං මේ සප්ලයි කියන එක ඔබලා ඊට පස්සේ avalanche කියන එක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ මචං මෙතන තියෙනවා collateral කියලා එකක්. ඒක මචං සිලෙක්ට් කරගන්න ඕනේ. මම ටයිප් කරනවා වගේ මෙතන පොඩි සංඛ්‍යාවක් ටයිප් කරගන්න තියෙන්නේ. මම ටයිප් කරන ටයිප් එකක් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ මෙතන මේ සප්ලයි කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලගේ MetaMask එකට මචං මැසේජ් එකක් කන්ෆර්ම් කරන්න. ඒක කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ චුට්ටක් කරලා ඒකෙන්න. ඒක ආවට පස්සේ කන්ෆර්ම් දීලා මෙතන ඊට පස්සේ ඔයාලට පෙන්නයි ඒක කන්ෆර්ම් කරා කියලා. ඊට පස්සේ මෙතන තියෙන මේ verify බටන් එක ඔබන්න. ඊට පස්සේ ටික වෙලාවකට ඔයාලට පෙන්නයි completed කියලා. හරි මචං දැන් අපි තුන්වෙනි ක්වෙස්ට් එකේ පළවෙනි ටාස්ක් එකට යමු. මේකේ මෙතනට ඇවිල්ලා supply කියන එක සිලෙක්ට් කරලා ආබිත්‍රම් network එකේ USDC කියන එක සිලෙක්ට් කරගන්න. මම ටයිප් කරනවා වගේ මෙතන පොඩි සංඛ්‍යාවක් ටයිප් කරගන්න තියෙන්නේ. මම ටයිප් කරන ටයිප් එකක් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ මෙතන මේ සප්ලයි කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලගේ MetaMask එකට මචං මැසේජ් එකක් කන්ෆර්ම් කරන්න. ඒක කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ ටාස්ක් එක කම්ප්ලීට් වෙනවා. අපිට දෙවෙනි ටාස්ක් එක කරන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා OP network එකේ USDC කියන එක සිලෙක්ට් කරගන්න. මම ටයිප් කරනවා වගේ මෙතන පොඩි සංඛ්‍යාවක් ටයිප් කරගන්න තියෙන්නේ. මම ටයිප් කරන ටයිප් එකක් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ මෙතන මේ සප්ලයි කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලගේ MetaMask එකට මචං මැසේජ් එකක් කන්ෆර්ම් කරන්න. ඒක කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ චුට්ටක් කරලා ඒකෙන්න. ඒක ආවට පස්සේ කන්ෆර්ම් දීලා මෙතන ඊට පස්සේ ඔයාලට පෙන්නයි ඒක කන්ෆර්ම් කරා කියලා. ඒක මචං ඊළඟ ටාස්ක් එකක් කියලා කරගන්න. ඊට පස්සේ අපි යන් හතරවෙනි ක්වෙස්ට් එකට. හතරවෙනි ක්වෙස්ට් එකේ මචං පළවෙනි ටාස්ක් එක විදිහට ගන්න තියෙන්නේ. ඔයාලා මුලින්ම මෙතනට ඇවිල්ලා මෙතන මේ borrow කියලා තියෙන එක ක්ලික් කරගෙන OP network එකෙන් USDT කියන එක සිලෙක්ට් කරලා මචං මෙතන මේ පොඩි amount එකක් ටයිප් කරගෙන ඊට පස්සේ මචං මෙතන borrow කියන එක ඔබලා MetaMask එකේ එන මැසේජ් එක කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ ටාස්ක් එක කම්ප්ලීට් වෙනවා. අපිට දෙවෙනි ටාස්ක් එක කරන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා මේ විදිහට සිලෙක්ට් කරගෙන මෙන්න මෙතනදී repay කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මචං මෙතන පොඩි amount එකක් ටයිප් කරලා borrow කියන එක ඔබලා මචං MetaMask එකේ එන මැසේජ් එක කන්ෆර්ම් කරගන්න. තුන්වෙනි ටාස්ක් එක විදිහට මචං ගන්න තියෙන්නේ මෙතන මේ supply කියන එක සිලෙක්ට් කරගෙන avalanche chain එකෙන් avax coin එක සිලෙක්ට් කරගෙන මෙතන collateral කියන එක සිලෙක්ට් කරලා remove කියන එක සිලෙක්ට් කරගන්න. මෙතන ඊට පස්සේ මචං පොඩි amount එකක් ටයිප් කරලා remove collateral කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ MetaMask එකෙන් එන මැසේජ් එක කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ මෙතන දාලා මේ verify කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ටිකක් කරලා verify වෙයි. ඊට පස්සේ හතරවෙනි ටාස්ක් එක අපිට කරන්න තියෙන්නේ
මෙතනට ඇවිල්ලා මෙතන Ethereum select කරගෙන එතන පොඩි amount එකක් type කරගන්න. ඊට පස්සේ supply කියන එක ඔබලා MetaMask එකෙන් එන message එක confirm දෙන්න. ඊට පස්සේ මෙතන ඇවිල්ලා මෙතන verify කියන එක ඔබන්න. ඊට පස්සේ ටිකක් කරලාදී completed වෙයි. දැන් අපි යන් පස්වෙනි quest එකේ පළවෙනි task එකට. ඒ කරන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා මෙතන supply කියන එක select කරගන්න. ඊට පස්සේ base network එක select කරගෙන wallet එකේ balance එකක් පෙන්නන asset එක select කරගෙන මෙතන පොඩි amount එකක් type කරගන්න මචං. ඊට පස්සේ approve and supply දීලා ඊට පස්සේ මචං MetaMask එකේන message එක confirm කරගන්න. ඊට පස්සේ පළවෙනි task එක complete කරනවා. දැන් මචං දෙවෙනි task එකට යන්න. දෙවෙනි task එක කරන්න තියෙන්නේ base network එකෙන් USDC select කරගෙන මචං මෙතන collateral කියන එක click කරගෙන පොඩි amount එකක් type කරලා supply and add collateral කියන එක click කරගන්න මචං. ඊට පස්සේ MetaMask එකේ message එක confirm කරන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ verify කියන එක click කරගන්න. ඊට පස්සේ ටිකක් කරලා verify එක ඒතකොට completed. ඊළඟ task එකේ තියෙන්නේ borrow කියන එක select කරගෙන base network එකේ USDC කියන එක select කරගන්න. ඊට පස්සේ පොඩි amount එකක් type කරගෙන borrow කියන එක දීලා MetaMask එකේ message එක confirm කරන්න මචං. ඊපස්සේ ඒ task එක complete වෙනවා. දැන් අපි යන්න මචං ඊළඟ quest එකට. ඒකේ පළවෙනි task එක විදිහට කරන්න තියෙන මචං borrow කියන එක select කරගෙන ඒක base network select කරගන්න. ඊට පස්සේ මෙතනින් balance එකක් පෙන්නන asset එක select කරගෙන මෙතනින් repay කියන එක select කරන්න. ඊට පස්සේ මෙතනින් පොඩි amount එකක් type කරගන්න. ඊට පස්සේ repay borrow කියන එක click කරගෙන මචං MetaMask එකේ message එක confirm දෙන්න. එතකොට පළවෙනි task එක complete වෙනවා. ඊට පස්සේ දෙවෙනි task එක ගන්න තියෙන්නේ Arbitrum network එක select කරලා ඒකේ USDC select කරගෙන මචං ඊට පස්සේ withdraw දීලා මෙතන මචං පොඩි amount එකක් type කරගෙන ආපහු යට තියෙන withdraw එක දීලා ඊට පස්සේ මචං MetaMask එකේ message එක confirm දෙන්න. ඊට පස්සේ ඒ task එක මචං මේ විදිහට complete වෙනවා. ඊළඟ task එක මචං කරන්න තියෙන්නේ supply select කරගෙන base network දීලා ඒ මචං collateral කියන එක select කරගෙන remove කියන එක දෙන්න. ඊට පස්සේ balance එකක් තියෙන asset එකක් select කරගෙන මචං මෙතන මේ පොඩි amount එකක් දෙන්න. ඊට පස්සේ මචං යට තියෙන remove collateral කියන එක click කරලා MetaMask එකේ message එක confirm දෙන්න. ඊට පස්සේ මචං ඒ task එක මේ විදිහට complete වෙනවා. ඊට පස්සේ මචං අන්තිම task එක විදිහට අපි කරන්න තියෙන්නේ supply කියන එක select කරගෙන මචං ඒකේ base network එක select කරගෙන ඒකේ withdraw කියන එක select කරගන්න. ඊට පස්සේ USDC select කරගෙන පොඩි amount එකක් තියෙන මචං withdraw කියන එක click කරගෙන MetaMask එකේ message එක confirm දෙන්න. ඊට පස්සේ මචං අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ඔක්කොම මචං complete වෙලා තියෙන task ටික. ඔයාලට referral program එකෙන් ඔයාලට අදාළ referral link එක ගන්න පුළුවන්. dashboard කියන තැනට ආවම ඔයාලට මචං ඔයාලගේ point වල අදාළ level එක බලා ගන්න පුළුවන්. මේ testnet එකේ මෙච්චරයි දැනට කරන්න තියෙන්නේ. මේ testnet එකට අදාළ update අපි ඔයාලට ඉස්සරහට දෙන්නම්. අපි ඔයාලට තවත් හොඳ testnet එකක් ඉස්සරහට අරගෙන එන්නම්. ඒ හැම ප්‍රොජෙක්ට් එකකම withdrawal ගන්නකම් අපේ support එක ඔයාලට තියෙනවා. අපි අනිවාර්යෙන් subscribe කරලා bell icon එක ඔල් දාලා තියාගන්න. එහෙනම් අලුත් ප්‍රොජෙක්ට් එකක් අරගෙන අපි එන්නම්. අදට අපි කැපුණා. ජය වේවා.